Hello guys, මෙන්න surprise කියලා අදත් ආවම YouTube channel එකෙන් මේ ඩොට් එකේ මේ වීඩියෝ ටිකක් ගේන්න බැරි වුණා. සෑම් වල හිටියේ මාසයක් විතර එක දිගට වීඩියෝ දැම්මේ නැහැ. channel එක ආයි මුලින්ම වගේ පටන් ගත්තා. එහෙනම් වීඩියෝ එක බලන්න කලින් කට්ටියට කියන්න ඕනේ මේ channel එක බලන්න අලුත් කෙනෙක් ඉන්නවනම් දැම්ම ගිහිල්ලා subscribe කරන්න. මේ FB page එක follow කරලා නැති කෙනෙක් ඉන්නවනම් follow කරන්න. ඒකට memes ඒවා නම් අපි අපි තවත් වැඩි කතා කර ඉන්න ඕනේ නැහැ. කරාතන්න කතා කරන්න ලේට් වෙනවා. ලේට් වෙන්න පරක් වුණ හින්දා අපි යන් අපේ පළවෙනි වීඩියෝ එකට. පළවෙනි වීඩියෝ එකේ තියෙනවා මේ අම්මා ටයිටැනික් කියලා. අම්මා ටයිටැනික් මොකක්ද දන්නේ නැති ඉන්නේ. ගිහිල්ලා බලමු වීඩියෝ එකට. රයිඩර් අම්මට සිරියනෝනේ බඩපත් වුණා ආමුදුරන්ට කරන්න දෙයක් නැහැ. ඉතින් ආහන වෙලා ඔය වගේ ගමන් යන්න ඕනේ නැහැ නේ. ටයිටැනික් නැවගිලුණා. ආමුදුර ඉතින් කරන්න ඕනේ නැති දේවල් නේ කරලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. අපි යන් අපි ඊළඟ වීඩියෝ එකට. දන්සල් කියලා මේ දාලා තිනවා. මොකක්ද දන්නේ නැහැ. දන්සල් සීන් එක. දන්සල් සීන් එකත් බලලා මෙමු. ඕල්ට එක් කරන්න දෝ යන්නේ. පැන්න. වත්පන්සල දායකත්තේ ශ්‍රී ලංකා පොලිසිය. සුපිරි දන්සලක් කියලා තියෙන්නේ මේ ඇත්තටම සුපිරිම දන්සලක් කියන මේ පාරට පැනලා මැද්දටම පැනලා නවත්ත ගන්නවා. බලමු කමෙන්ට් එක ගිහින් මට තියෙන්නේ ඌව නවත්තපු ප්‍රශ්නේ නෙමේවා. බස් කාර්යය අනිත් ලේන් එකේ යන්නේ. හැම එකම දකුණෙන් යන්නේ ඩුබායි. ඇත්තනේ පාරේ වාහනේ දකුණෙන් ගියේ වාහනේ මේකම. බච්චුට්ටක් කාලයන් මල්ලි. බච්චුට්ටක් කාලමයන් එන බච්චුට්ටක් කාලමයන් අපි ඊළඟ වීඩියෝ එකට. වීඩියෝ එකක් තියෙනවා මේ ආව මෙතන ගිනි සෙල්ලම් දාන්න. මොකද්ද ගිනි සෙල්ලම? ගිනි සෙල්ලමත් බල්ලා මෙමු. අම්මට සිරි වෙනවනේ. අම්මට සිරි වෙනවනේ. දුන්නා පැත්තම ඇවිලෙන්න එක. දුන්න එක නම් පැත්තම හැදි ගෑවිලා යන්නම දුන්න බලන් හිටපු සෙනගත් අර ගිනි අරගෙන දුවන්නේ වීඩියෝ එකක් තියෙනවා මේ එහෙනම් සැබෑම 10ක් වගේ කියලා 10ක් ඉන්නේ බලමු ගිහලා 10 ගේ වැඩ අම්මට විසිකුණා සේෆ් ගත්තා අවුලන්නේ ඔය දෙය කරන්න බිව්වා ඉන්ජල් බිව්වා හැබැයි බීපු තරම් එළියට එන්නේ නැහැ නේ. බීපු තරම් එළියට එන්නේ නැහැ. ඉතුරු ටික ගිහලා. අරගෝන. අම්මට විසිකුණා. අයියෝ. උන්ට කවුද මේ ඉවෙන්ට් කරන්න දෙන්නේ? අයියෝ හොඳට මව් කමෙන්ට් එකක් දාලා තියෙනවා මෙන්න ඔස්කා සම්මාන ගන්න ඕන උන් කියලා. මොකද දාලා තියෙන කමෙන්ට් අයියෝ. දස්සතාවෙන් තව පොඩ්ඩක් සම්මානෙ තියෙනවා. සැබෑම දස්සතාවෙන් තව පොඩ්ඩෙන් ගිනි තියම දානවා සෙට් එකට. වීඩියෝ එකක් තියෙනවා මේ දහමට ලැබි දුව කියලා. වෙහිට යටින් දාලා තියෙනවා මේ සම්මා උම්මා කියලා. මොකක්ද දන්නේ සීන් එක බලලා මේ. නටනවා. අම්මට සිරි ආමුදුර වෙන්නේ නේ. A few moments later. අයියෝ සාසනේ විනාශයි. මේ වගේ වීඩියෝ දාන්න පැත්තට මේ වගේ වීඩියෝ දාන්න හොඳ නෑ ඇත්තටම මේ අවුල් නේ මොන වුණත් වෙනම අවුල් මේ දින එක අවුල් හොඳටම අවුල් වෙන මොනවද දන්නේ දාලා තියෙන්නේ කමෙන්ට් එකක් දාලා තියෙනවා ගංජා ගහලාද කුඩු ගහලා දෙයක් ඕක කියලා ඒක නම් දන්නේ ඇත්තටම මොනවා ගහලාද දන්නේ නෑ අර එකක් දාලා තියෙනවා සම්මා උම්මා රහයිද ඇත්තටම රහයිද දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකක් දාලා තියෙනවා මේ අනේයි අපි ඉවරයි කියලා. යටින් දාලා තියෙනවා සුවඳ සබන් කියලා. මොකද සබන් මොකක් හරි එන්නේ ඒකත් බල්ලා මේ. ඉතියා තුල්ලන හොඳට සබන් කෑල්ල අම්මට සිටි ගෑණි බලන්න. අයියෝ Yeah, boy. ඉවරයිනේ අර ගෑණි අර මූණේ ගාලා එන ආසාවෙන් ඇඟේම ගාන සබන් ගැටේ අර යකා පුකියනේ
ඇතිල්ලුයි ඉන්න මවුල්නේ තව වීඩියෝ එකක් දාලා තියෙන මල ගහ ගනින් පුකේෙන් කියලා මොකක්ද දන්නේ මල පුකේ ගහන සීන් එක ඒකත් බලලා මේ රවින් තාරුකද වෙන්නේ ඕ ඌ ගමයි රවින් තාරුක කෙල්ල මලක් දික් කරන් ඉන්නේ මල ගන්නෙම නෑ වගේ මල ගන්න කිව්වම මොකද මල ගන්න නෑනේ අර ගෑනිට බලන් ඉඳලා එපා වෙලානේ වැඩ කරන්න පුරුදු වෙන්න එපා ඊළඟට වීඩියෝ එකක් තියෙනවා in my friend goes to like snakes වදන්න සීන් එකක් බලලා මේ oh my god wow මම මේකට කෙලිනවා ගා පොඩ්ඩේ ඌ සර්පයාට ගැහුවේ සවලෙන්ද පුපෙන්ද ඇත්තට සවලෙන්ද එන්න ගැහුවේ දැක්කේ නෑ හරියට අයාට ගාලා පොරල වරද්ද ගත්තා කියලා අහලා තිබ්බට දැක්කියද අහලා තිබ්බට දැක්කේ නෑනේ අද දැක්කනේ ඒක ආයි පොඩ්ඩක් බලලා මේ අවුල් හොඳටම අවුල් වීඩියෝ එක හොඳටම අවුල් පොඩ්ඩෙන් පුකට නායා ගහලා මැරනවා මේ අද නාර රවින්ද ආරුගේ වීඩියෝ මේ අම් වෙනවා එනවා වැඩි ගොඩක් වැඩි තව වීඩියෝ එකක් තියෙනවා මේ වේල් කලාපී හිච්චි කියලා මොකද්ද දන්නේ ඒ සීන් එකත් ඒක බලමු සින්දු කියන අප්පට හුදු හුද්ද කරගන්න අයියෝ ඉවරයි අප්පු ඇත්තටම අවුල්නේ කොහොම කරගන්නවද මේ උගේ සින්දු වලට කොහොම කරගන්නවද හරිම මාන්දමිකයි කියන්නේ පරි මේක නං ඒ වැඩක් නැහැ අපි ඊළඟ වීඩියෝ එකක් තියෙනවා මේ wait for end කියලා අප්පට හුදු රෙද්දාසර ගියානේ මේ වීඩියෝ එක බලන ලංකාවේ කට්ටියට කියන්නේ ඊට ඉතින් මේ වගේ වීඩියෝ දාලා වැළලෙන්න නම් හදන්න එපා Facebook වල TikTok වල Instagram වල එහෙම බලන්න ගියාම මේ පාවෙනවා මේ වගේ වීඩියෝ ඈ අඩ ගන්න පුළුවන් නම් මම කොච්චර පුළුවන්ද මෙතන මේ දැක්කට ගමන්නේ මේ වගේ වීඩියෝ අත්දැක බලන්න නම් යන්න එපා හොඳේ මෙහෙම කරනවා නම් මිනිස්සුන්ට හැමදාම හරියනම් අපි අදත් අපි වීඩියෝ ටිකක් අරන් ආවා දහම YouTube channel එකේ දවස් ටිකේ වීඩියෝ ටිකක් දාන්න බැරි වුණා ඇත්තටම මේ exam වල හිටියේ අදින් පස්සේ ඊළඟ වීඩියෝ ගේන්න පුළුවන් ඉතින් අපේ channel එක බලපු හැමෝටම ආයි කියන්නේ පටන් ගත්තා වීඩියෝ දාන්න ඒක බලන්න ගන්න ඉතින් මම බලපු අලුත් අයද කියන්නේ මේ channel එක මතක ඇතුව subscribe කරලා තියාගන්න දී page එක තියෙනවා දහමා කියලා ඒකත් follow කරන්න ඇඩ් වෙන්න අපිත් එක්ක අපිට memes එවන්න එහෙනම් ජය වේවා